බත්තිරුව කට කපලා කිදෙනවා. පාදුකාරයක් දෙනවා. ඇයි මේ රහතන් වහන්සේලා ඇතුළු සීලෙන් අග්‍ර සමාධියෙන් අග්‍ර භික්ෂුන් වහන්සේලා 5000ක් තමයි මේ දානි වැළඳි. පළවෙනි ලෝකයේ පළවෙනිම මේ බුපේ දෙත්තේ කිව්වේ මහා රහතන් වහන්සේලා ඇතුළු මහා නායක ස්වාමීන් වහන්සේලා දානි වළඳනවා ඊළාවරට යන්න කලින්. ඊළාවරට යනවා කියන්නේ 12ට කලින්. ඉස්සර අපිට තිබුණේ පැය 24 දවසක් නෙමෙයි පැය 60 දවසක්. අපි ඔයගොල්ලන්ට කියා ගන්න පොඩ්ඩක් කොටපයක් යනවාද මේවද? ඒ අපේ සිංහල ක්‍රමයේ ඇති. ඉස්සර පැයට විනාඩි 24යි 24 60ක් දවස්. අද කියන්නේ පැයට විනාඩි 60යි 24 දවස්. කොහොමුණත් ඒකම දවස් තමයි. හැබැයි විසුණු වහන්සේලාගේ පරිහරණය සඳහා ඒ 24 පැය තමයි පාවිච්චි කරන්නේ. විනාඩි 24 තමයි එක පැයක්. ආම්බා ඒකේ කිව්ව හෝරාවක් කියලා. මේ හෝරාවන් ගිහින් පස්සේ දවල් 12 දැන් පස්සේ විසුණු වහන්සේලා කිසි දෙයකින්වත් දානි වළඳන්න බෑ. ඒක අකපයි. මම මේ බලන්න. අපේ ලංකාවේ පාවිච්චි කරන පැරණි මොරලොස් නෙමෙයි තියෙන වාහන කාන්ත මේවේ ඉතින් බෙදලා දැන් ඔක්කොම අතමොත් තියෙන අනිත් බලන්න මෙන්න මේ මම පොටක් ඉන්නකොට මෙන්න මේ කනුවට අඩි 12ක විතර හිටක් ගාලා මේ උඩ ඕපන් තිබුණේ ඉරව වැඩිච්චාම ඒ අය දන්නවා නැගිනින පැත්තේ ඉඳන් බටහිර පැත්ත මධ්‍යාහනේ දෙනකොට කොච්චර මොන රේඛාද කැපිලා තියෙන්නේ. දෙපිට වාම මෙතන තියෙන ගන්ටාරයක් ආද කරනවා. එදිනින් පස්සේ දානි බෙදා ගන්නට තකපයි. තාත්‍රේ දාගත්ත නම් භාගයක් ඒ දාගත්ත භාගي පුරාම බලන්න. එදිනින් පස්සේ බලන්න. ඊට වඩා වැඩි ගියා. බත් පමණම් බත් පමණ. ඔයගොල්ලෝ එතන කල්පනා කරන්න ඇති. උපේ ක්‍රමයක තිබ්බනම් 5000ක් වගේ වාඩි වුණේ. හරි 5000 වාඩි උන්නේ අපේ දොර පුතේ 5000 වාඩි වෙන්න බෑ. නායක ස්වාමීන් වහන්සේලා තමයි මේ ස්ථානවල මොකද වෙන්නේ අසුන් අරගෙන දානි ගත්තී. අනික් අය බණ භාවනා කරපු කුටි වලට තමන්ගේ දානි අරගෙන යන්නේ. ඒක තමයි ක්‍රමය. දැන් අපි යම් බත්තරුව බලන්න කීට් එක තියාගෙන මේක පාගන්න මේක ඇත්ත මේක නෙමෙයි. මේක සිමෙන්ති එකක් ඇත්ත මේක අපේ ගොයිය පාගලා අන්න තියෙනවා අපේ ඉදිරි කවුරුවා ගන්න. දැන් ඉස්සලා අත ගෑ වගේ මේක පාගන්න